අපි අද කතා කරන්න යන්නේ කොහොමද මේ වහුගඩු චෙක් කරගන්න කියලා. වහුගඩු චෙක් කරගන්න බහුලවම පාවිච්චි කරන සරලවම මිල අඩුම ටෙස්ට් එක තමයි සීරම් ක්‍රියැටිනින් කියන ටෙස්ට් එක. මේකට සූදානම් වීමක් අවශ්‍ය නැහැ. ඕනෑම වෙලාවක ගිහලා බල සාම්පල් එකක් දීලා ඔබට රිපෝට් එක ලබා ගන්න පුළුවන්. මේ ටෙස්ට් එකේ සීරම් ක්‍රියැටිනින් කියන අගය අපිට ලබා දෙනවා සමහර ලැබ් වල මයික්‍රෝමෝල් per liter හැටියට, සමහර ලැබ් වල මිලිග්‍රෑම් per deciliter හැටියට. මේකේ කට් ඔෆ් එක ඇත්තටම ඔබට මේ කියන්නේ ඒකේ තියෙන උපරිම අගය ඊට වඩා අඩු වෙන්න ඕනද නෝමල් වෙන්න නම් කියන එක ඒ රිපෝට් එකේම සාමාන්‍ය රෙෆරන්ස් රේන්ජ් එක දක්වලා තියෙනවා. එහෙම නැත්නම් සම්මතයක් හැටියට පිරිමි අය සඳහා මිලිග්‍රෑම් per deciliter අගෙන් ගත්තොත් 1.3ක්, මයික්‍රෝමෝල් per liter අගෙන් ගත්තොත් 115 හැටියටත් අපිට ගන්න පුළුවන්. ඊට වඩා අඩු නම් අපි ඒක නෝමල් හැටියට ගන්නවා. ඒ වගේම කාන්තාවන් සඳහා මිලිග්‍රෑම් per deciliter ගේ 1.1ක් හැටියටත් මයික්‍රෝමෝල් per liter ගේ සාමාන්‍යයෙන් 97ක් වගේ හැටියටත් අපි ගණන් ගන්නවා. ඊට වඩා අඩු නම් අපි රිපෝට් එක නෝමල් හැටියට, ඊට වඩා වැඩි නම් වග්ගඩු ගැසුවක් තියෙනවා හැටියටත් සලකන්න පුළුවන්. හැබැයි මෙතන ගත්තම තව වැදගත් දෙයක් තමයි අපි මේ රිපෝට් එක හරියටම ඉන්ටර්ප්‍රිට් කරන්න ගියොත්, ඒ කියන්නේ සම්පූර්ණ නිවැරදි දර්ශ වලට ගියොත් එහෙම අපි මේකෙන් සලකලා බලන්න ඕන අදාළ පුද්ගලයාගේ ස්ත්‍රී පුරුෂභාවය, එයාගේ වයස, එයාගේ ශරීර ප්‍රමාණය නැත්නම් මසල් මාස් එක කියලා අපිට කියනවා. ඊට අමතරව වැදගත් වෙන දෙයක් තමයි මේක වැඩි වෙන වේගය තමයි වඩාත්ම වැදගත්. ඒ කියන්නේ ක්‍රියැටින් එක කොයිතරම් වේගෙන් වැඩි වෙනවද කියන එක සහ රෝගියාට තියෙන රෝගී ලක්ෂණ. ඊට අමතරව EGFR කියන එකත් අපිට මේකෙදි සලකලා බලන්න වෙනවා අපේ නිගමන වලට එළඹෙන්න. මෙන්න මේ ආකාරයෙන් තමයි මේ සම්බන්ධයෙන් සම්පූර්ණ නිවැරදි නිගමනයකට එළඹෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා ඔබට මේ සරල වග්ගඩු පරීක්ෂණ පිළිබඳ හොඳ අවබෝධයක් මේ වීඩියෝ එකෙන් ලැබුණා කියලා.